ෆුඩ් සැලඩ් එකක් සාදා ගන්න ආකාරය. ඒ සඳහා ස්ට්‍රෝබෙරි, කොමඩු, ගස් ලබු, අන්නාසි, දෙහි ස්වල්පයක්, මී පැණි, අයිස් ක්‍රීම්. මුලින්ම ස්ට්‍රෝබෙරි ගෙඩි ටිකක් අරගෙන ජල භාජනයකට දාලා හොද ගන්න ඕනේ. ඊට පස්සේ කොටු ආකාරයට අබ කපාගෙන කොමඩුත් කොටු ආකාරයට කපාගෙන ගස් ලබු ගෙඩියක් ගෙන එහි යට ඉවත් කර කුඩා කැබලි ආකාරයට කපා ගන්න. ඊට පසු අන්නාසි ගෙඩියක් ගෙන එහි පොත්ත ඉවත් කර එයත් කුඩා කැබලි ආකාරයට කපා ගන්න ඕනේ. ඊට පස්සේ කපාගත් සියල්ලම බෝල් එකකට දමා හොඳින් මිශ්‍ර කරගෙන එහිට දෙහි ස්වල්පයක් එකතු කරන්න. මීළඟට පැණි ස්වල්පයකුත් මිශ්‍රණයට දමා අයිස් ක්‍රීම් දමා එය උඩට වියලි මිදි ස්වල්පයක් එකතු කරගන්න. ඉතින් මේ ආකාරයට ඔබලාටත් රසවත් ෆුඩ් සැලඩ් එකක් නිවසේදීම සාදා ගැනීමට හැකියාව තියෙනවා.